ඉතින් සුබ දවසක් හැමෝටම මේ පේන්නේ ලංකාවේ ඩිපෝ එකක දි รา පත් වෙමින් තියෙන බස් ටිකක් කිව්වට ටිකක් නෙමෙයි බස් රථ 20කට වැඩි ප්‍රමාණයක් මෙතන පේන්න තියෙනවා. ඉතින් මහජන මුදල් මන් දන්නේ නැහැ මෙහෙම වෙන්නේ කියන එක නඩත්තු කටයුතු හරියට සිද්ධ වෙලා නැතුව මොනවා හරි ඉතින් ප්‍රශ්න නිසා මේ බස් ටික අයින් කරලා තියෙනවා. ඉතින් දැන් මේ වයින් ප්‍රයෝජනයක් ගන්න නැතුව මෙන්න මේ විදිහට දි รา පත් වෙමින් තියෙනවා. මේ විදිහට ලංකාව පුරාම ඩිපෝ වල මේ වගේ බස් යකඩ වලට දිරනවා ඇති. ඉතින් රජයට පුළුවන් මෙන්න මේ යකඩ වලට දිරන්න දෙන්නේ නැතුව වර්තමාන රජයට පුළුවන් මේ වගේ වැඩක් ගන්න යකඩ වලට දිරන්න දෙන්නේ නැතුව මේ වගේ පොඩි හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් වටිනවා. මේ මහජන දේපල මහජන ධනය මේවා හරි නඩත්තුවක් නැති නිසා වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැත්තේ ඉස්සර. ඉතින් දැන් පුළුවන් අලුත් ආණ්ඩුවක් ඉන්නේ. අපි දැක්කා බස් කිහිපයක් මේ විදිහට නවීකරණය කරලා අලුතෙන් දාන්නට එක් කරනවා සමහර ඩිපෝ වල. ඉතින් මේවා වෙනුත් ප්‍රයෝජනයක් ගන්න පුංචි හරි ප්‍රයෝජනයක් ගන්න මේවා අපරාධයක්. දැකපු නිසා මේ වීඩියෝ එක කරන්නේ මේක අනිත් අයට පෙන්වන්න හිතුණා. ඉතින් හැමෝටම ජය වේවා. තව වීඩියෝ එකකින් හම්බ වෙමු.